මම මේ වියගහ ගැන පොඩි විස්තරයක් කරන්නේ මේක පරම්පරාවෙන් එන වියගහක්. මේක විශේෂ හේතුවක් තියෙනවා. පුරාණේ කියමනක් තියෙනවා විය කනපස් බෑවා වියසුදුරින් එළිය බලනවා කියලා කතාවක් තියෙනවා. ඒකේ හේතුව තමයි මේක ගොවියා කුඹරේ හානකොට මේ ගොවියාගේ වියගහ කැඩෙනවා. ඒක කැඩුණාට පස්සේ මේක දානවා ගොවියා අරන් ගිහිල්ලා වනාත. වනාතට දාපුවාම මේ කෑලි දෙක කවදාරි ලොකු වර්ෂාවක් ආපුවාම පස්සකට මේක කෑලි දෙක වටිනවා ඇලකට. ඇලකට වුණාට පස්සේ ඇලෙන් ගහගෙන යනවා ගඟකට. ගඟට ගියන් පස්සේ ගඟෙන් මුහුදට යනවා. මුහුදට ගියාම මේ කෑලි දෙක එකට වෙලා කලින් අර තිබ්බ තත්ත්වයට වායු විගහ හැදුනාට පස්සේ ඒකෙන් එළිය බලන්නේ කනකස්පාවේ එළිය බාසන සමාන කියන්නේ මේක දුර්ලභ ගමේ දෙයක් නිසා තමයි මේ වංගුන්නා දෙන්නේ. මයින් බොහොම අමාරුයි හොයාගන්න. අද මේවා මේ එකක් සංගුණ නෑ හොයාගන්න. පරම්පරා ගෙවල් වල තමයි තියෙන්නේ. මේවට ඉතින් විගහයක් තියෙනවා සංරක්ෂණය කරලා තියෙනවා නම් තමයි වටිනා පාගල් ළමයින්ට පෙන්නන්න. මුදු නැකතුන සිදේවත් මේ වගේ විගහක් දැකලා නැතුව ඇති. මේකට කියන්නේ අමුතු බාන. හරක් ඇඳලා නඟුලට දාන්නේ මෙන්න මේක. මේක දාලා තමයි හරක් දෙන්න දෙපැත්තෙන් ඇදගෙන යනවා. ගොවියා නඟුල අල්ලගෙන පිටිපස්සෙන් හරක් ටික පාලනය කරනවා. මේක තමයි මේකේ වැදගත්කම. මේ වියගහක් හොයාගන්න හරි අමාරුයි. මේ පුරාණේ අතීත ගෙවල් වල තමයි තියෙන්නේ. ඒ නිසා මේ පොඩි දැනුමක් කරේ ඒකයි. ඒක මේ දුර්ලභ ගණයේ වියගහක් කියන්නේ මේකේ විශේෂත්වයක් තියෙනවා. හේතුව මොකද්ද? මෙතන මේකේ සිදුරු මෙතන එකක් තියෙනවා. මෙතන උඩින් එකයි දෙකයි. මෙතන එකයි තුනයි. මැද එකයි හතරයි. මෙතන එකයි පහයි. මෙතන තියෙනවා දෙකක්. ඒ දෙකත් එක්ක සිදුරු හතක් තියෙනවා. ඒක තමයි මේකේ විශේෂත්වය. මේක මේ වටිනා වියගහක් හැටියට ගන්න මුන්න මේක. මේ තුන්තාක් දෙනෙකුට දැක ගන්න බලා ගන්න නෑ. අපි නවීන උපකරණ නිසා මේ වයින් යනවා මේවට ඉතින් අනුග්‍රහයක් දීලා මම සංරක්ෂණය කරනවා නම් ටිකක් වැඩගත් වෙනවා. මේවට හැක ගන්න. මොකද ළමයින්ට උනත් පෙන්නන්න පුළුවන් කවදා හරි පුරාණි ගොවිතැන් කරපු හැටි. ඒ තාම අද මිනිස්සු ළමයි දන්නේ නැහැ. මේකයි මේ පොඩි හඳුන්වීමක් කරන්නේ.